හයි ළමයි අද දවසේ ඔන්න මම යාළුවෙක් එක්ක තමයි ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ පූසෙක්. කවුද මේ ඉන්නේ? පූසෙක්. එහෙනම් පූසට අපි ජපාන් භාෂාවෙන් කියන්නේ මොකද්ද? පූසට අපි ජපාන් භාෂාවෙන් කියනවා නෙකෝ කියලා. නේද? පූසට අපි ජපාන් භාෂාවෙන් කියනවා නෙකෝ කියලා. එහෙනම් දැන් මේ පූස් පැටියා කොහෙද ඉන්නේ? මෙයා ඉන්නේ මේසයක් මත. මෙන්න මේසයක් උඩ තමයි ඉන්නේ. එහෙනම් අපි කොහොමද ජපාන් වලින් කියන්නේ මේසයේ උඩ පූසෙක් ඉන්නවා. මේසයේ උඩ පූසෙක් ඉන්නවා. මම ඔයාලට කලින් පාඩම් වල වීඩියෝස් වල කරලා තියෙනවා ඉන්නවා තියෙනවා. හරි ඔයාලා අහලා ඇති. ඉන්නවා කියලා කියන්නේ ඉමස් පණ තියන අයත් එක්ක දානවා. ඒ කියන්නේ අරිමස් කියලා කියනවා අපි පණ නැති අයට. එතකොට මේ පූසට පණ තියෙන කෙනෙක් නිසා අපි දාන්නේ මොකක්ද? ඉමස් කියන එක. එහෙනම් අපි කොහොමද කියන්නේ උඩ? උඩ කියන අපි ඉගෙනගෙන තියෙනවා උවේ. උවේ කියලා කියන්නේ උඩ කියන අදහස. එහෙනම් අපි බලමු වාක්‍යය කොහොමද හදන්නේ කියලා. එහෙනම් පූසෙක් මේසේ උඩ ඉන්නවා කියන්නත් පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ මේසේ උඩ පූසෙක් ඉන්නවා. අපි බලමු මේසේ උඩ පූසෙක් ඉන්නවා කිව්වම මොකද වෙන්නේ කියලා. මේසේ උඩ පූසෙක් ඉන්නවා. එහෙනම් තේබුරු no ue ni neko ga imasu. තේබුරු කියන්නේ මේසය. තේබුරු no කියන්නේ මේසයේ උඩ. කිව්වම තේබුරු no ue ni උනා. ඊට පස්සේ neko ga imasu. neko ga imasu කියන්නේ පූසෙක් ඉන්නවා. එහෙනම් මේ විදිහට අපිට තවත් grammar patterns ඕන තරම් හදන්න පුළුවන්. හිතන්නකෝ මේ පූස් පැටියම මේසේ යට ඉන්නවා. හරිද? මේසේ යට ඉන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? මේසේ යට කියලා කිව්වොත් අපි දන්නේ ශිතා කියන එක. එහෙනම් මම කියනවා මේසේ යට පූසෙක් ඉන්නවා. එහෙනම් තේබුරු no shita ni neko ga imasu. එහෙනම් ඉතින් මේ වගේ සරල grammar pattern ඉගෙන ගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි අපේ page එක follow කරලා තියාගන්න. sayonara. ආයි අලුත් පාඩමකින්